Hi guys, welcome back to M4U. ඔයාලට මතකද අපි ඉස්සර TV එක ඉස්සරහට වෙලා එහෙම නැත්නම් CD ගේනත් පිස්සුවෙන් වගේ බලපු අර ICU ගේ සුපිරිම සෙට් එක. මමත් ඒ කියන්නේ මැනි. ඊට පස්සේ හැමතිස්සෙම මොකක් හරි ගොන් වැඩක් කරලා නාගන්න අපේ CD. අර හැමතිස්සෙම කේන්ති යන සේබුරුත් කොටියා දියාගු අන්න ඒ සෙට් එක. අවුරුදු ගානකට පස්සේ ආයෙත් අපිව බලන්න එන්නයි ලෑස්ති වෙන්නේ. ඊයේ නිකුත් වුණ ට්‍රේලර් එක ඔයාලා දැක්කා නේද? Ice Age Boiling Point. ඒක දැක්කම මට නම් මාරම ආසාවක් සහ පරණ මතකයන් ගොඩක් මතක් වුණා. හැබැයි ඉතින් මේ පාර කතාව නිකන් අයිස් කඳු අස්සේ දුවන එකක් නෙමෙයි. මේ පාර සීන් එක සිරාවටම වෙනස් වෙනවා. මොකද රිලීස් වෙලා තියෙන ට්‍රේලර් එකේ පේන්නේ මුළු පෘථුවියම ගිනි කන්දක් ඇතුලේ තැම්බෙන්න යනවා වගේ අමුතුම සීන් එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අලුත්ම ට්‍රේලර් එක ඇතුලේ අපිට මගේ ඇරුණු හැංගිලා තිබුණු පට්ටම දේවල් ටිකක් සහ මේ පාර ඩිරෙක්ටර්ස්ලා අපිට දෙන්න යන පිස්සු හැදෙන කතාව මොකක්ද කියන එක ගැන. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අන්තිම වෙනකම බලන්න. මොකද අන්තිමට මම කියන රහස් තියරි එක ඇහුවොත් සිරාවටම පුදුම හිතෙයි. මුලින් අපි කතා කරමු මේක හදන්නේ කවුද කියලා. ගොඩක් අය හිතුවේ පරණ ප්‍රොඩක්ෂන් ස්ටුඩියෝ එක වැහුණාට පස්සේ Ice Age කතාව සදාටම ඉවරයි කියලා. හැබැයි මේ පාර මේකේ ප්ලෑන් එක ගහලා තියෙන්නේ සිනමාවේ ඉන්න පට්ටම වැඩ සෙට් එකක්. මේ පාර ඩිරෙක්ටර්ස්ලා උත්සාහ කරන්නේ අපි අර Ice Age පළවෙනි මූවි එක, දෙවෙනි මූවි එක සහ තුන්වෙනි මූවි එක වගේ මුල්ම මූවිස් වල දැකපු පට්ටම ෆන් එකයි ඉමෝෂනල් කතාවයි ආයෙත් ඒ විදිහටම අපිට දෙන්න. ට්‍රේලර් එක දිහා පොඩ්ඩක් හොඳට බලනකොට ඒකේ තියෙන ඇනිමේෂන් quality එක අර ලාව ගලාගෙන යනකොට දුම් දානකොට සතුන්ගේ ඇඟවල වල තියෙන ලොම් පව පේන විදිහ මාරම රියල්. ඩිරෙක්ටර්ස්ලා මේ පාර අලුත්ම ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා. ඔවුන් එක ඉන්ටර්විව් එකකදී කියලා තිබුණා මේ පාර ඔවුන්ට ඕන උනේ හැමදාම දකින්න සුදු පාට අයිස් ලෝකෙන් එහාට ගිහින් කවුරුත් බලාපොරොත්තු නොවුන පට්ටම හාෂ්. ඒ කියන්නේ මාරම දරුණු පරිසරයකට මේ සත්තු ටික දාලා බලන්න කියලා. හිතන්නකෝ අයිස් වලට හුරු වුණු සත්තුන්ට එක පාරටම මහ රස්නේ තැනකට යන්න වුණොත් මොන වගේ පිස්සුවක්ද වෙන්නේ කියලා. බොයිලින් පොයින්ට් කියන නමේ තේරුම තමයි නටන ලක්ෂය කියන එක. ඒ කියන්නේ පෘථුවියේ උෂ්ණත්වයේ උප්‍රමේයටම නැගලා තියෙන්නේ. මෙතනදී වෙන්නේ බිම යට තියෙන දැවැන්ත ගිනි කන්දක් එක පාට පිපිරෙන්න ගන්න එක. ඒගොල්ලෝ හිතන්නේ නැති විදිහකට පෘථුවියේ ඇති වෙන ලොකු පිපිරීමක් නිසා එක පාරටම මහා පතුලකට වැටෙනවා. අන්න එතනදී තමයි කතාව වෙනස්ම ලයින් එකකට හැරෙන්නේ. ඔයාලට මතකද Ice Age තුන්වෙනි මූවි එකේ තිබුණු අර ඩයිනෝසරෝ ජීවත් වුණ රහස් ලෝකය. අන්නේ ලෝකෙට තමයි සෙට් එක ආයෙත් වැටෙන්නේ. හැබැයි මේ පාර ඒ ලෝකය කලින් වගේ ලස්සන කොළ පාට එකක් නෙමෙයි. ඒකත් ලාව වලින් වැහිලා විනාශ වෙලා යන තැනක් වෙලා තියෙන්නේ. මෙන්න දැන් තමයි හොඳම හරිය. මේ පාර මූවි එකේ ප්‍රධානම හතුරා. ඒ කියන්නේ විලන් කවුද? නිකම්ම ගිනි කන්දක් විතරක් වෙන්න බෑ. ට්‍රේලර් එකේ අපිට ලොකුවට හින්ට් එකක් දෙනවා. මේ හැම විනාශයක්ම ASCII අර පාන ලොස් වර්ල්ඩ් එකේ හිටපු දරුණුම ඩයිනෝසර්ලා ආයෙත් එළියට එන්න ලොකු chance එකක් තියෙනවා කියලා. ඉන්ටර්නෙට් එකේ තියෙන පට්ටම තීර එකක් තමයි මේ මහා ගිනි කන්දු පිපිරීම නිසා බිම යට හිර වෙලා හිටපු අතිශය භයානක මේ වගේ ලාවා රස්නෙට පවා ඔරොත්තු දෙන අලුත්ම වර්ගයක මිනිමරු සතෙක් එළියට එනවා කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අයිස් වලට හුරු වුණ මැනීලට මේ වගේ රස්නේ පරිසරයක සටන් කරන එක ලේසි වෙන්නේ නැහැ. හරි. දැන් ඉතින් Ice Age එකක් ගැන කතා කරද්දි අර ඇටපස්සෙන් දුවන ලේන මතකයිනේ. ස්ක්‍රැට්ව අමතක කරන්න ඇත්තරම බෑනේ. හැමදෑම වගේ ලෝකය විනාශ වෙන්න පටන් ගන්නෙත් මූ කරන වැඩකින් වෙන්නේ නැති කියලා මට නම් 100%ක්ම විශ්වාසයි. මොනවා වුණත් මේ පාර ඩිරෙක්ටර්ස්ලා ගේම ගහලා තියෙන්නේ පරණ රසිකයන්ටයි අලුත් අයටයි දෙගොල්ලන්ටම පිස්සු හැදෙන විදිහට. අපි පොඩි කාලේ මතකයන් ආයෙත් ලොකු ස්ක්‍රීන් එකකින් දකිද්දී දැනෙන හැඟීම ඒක නම් වෙනස්ම එකක්. ඉතින් මෙන්න මේක තමයි Ice Age Boiling Point අලුත්ම ට්‍රේලර් එකෙන් අපිට දැනගන්න ලැබුණු සුපිරිම සීන් ටික. ඔයාලා මේ ට්‍රේලර් එක ගැන මොකද හිතන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් එකකුත් දාන්න. තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා පාරකුත් දාන්න. තවම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. මොකද ඉස්සරහට මේ මූවි එක ගැන තව මොන හරි අලුත්ම news එකක් එහෙම නැත්නම් තව ට්‍රේලර් එකක් ආපු ගමන්ම හැමෝටම කලින් මම ඒක ඉක්මනට ඔයාලට අරගෙන එන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. M4U එකෙන් තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු. ජය වේවා හැමෝටම.